හිතෙද්දි මේක තමයි ගේ වෙන්නේ. ගිහින් බලන්න. කොහේ යනවද කියලා. උඩ දොඩ යන්නේ කියන්නේ. අනේ හොරු පතානේ නැන්දේ විල්ලානේ. ඉතින් කොහොමද නැන්දේ? ගොඩ කාලෙකින් යන්නේ දෙක්කේ. ඒ පාර මොන මරාලයක්ද දන්නේ. උඹලට ඔක දපේ බලන්නේ නැහැ. උඹලට ඉතින් කොයි වෙලේ බැලුවත් වැඩනේ. ඔන්න ඉතින් අපිම ආව ඔයාලා බලලා යන්න. අනේ ඉතින් නැත්නම් එහෙම කියන්න එපා. මං එන්න තමයි යන්නේ. හිටි කොහෙද ඉතින් මේ ළමයිගේ වැඩත් එක්ක මට කිසිදයක් කරගන්න දෙයක් නැහැනේ. හරි ඉතින් දැන් මං ආවනේ. කාරි නෑ. මේ ගේ ඇතුලේ මාර ග්‍රීස් මයින්නවා. උඹලා කොහොම ඉන්නවද මණ්ඩපයෙන් ගේ ඇතුලේ? මම පොඩ්ඩක් එළියට ගොහින් එන්න හොලම් පාරක් ඉදින්න. හම්බා බාගෙට ආමු දැනෙන සනීපේ. අපෝ ඒ පාර කෙල ගහන්න තියාගත්තා. මම මේ මේ ඔක්කොම සුද්ධ කරලා දාන්න. මොකද්ද බං කුටු ගාන්නේ? නෑ නෑනේ මම මේ බැලුවේ අතර වටින්ම කළු වීගෙන එනවා. වැස්සක් එන්න වගේ මං හිතන්නේ. දැම්ම ගෙදර නොගියොත් නැන්දලාට අවස්ථ අහු වෙන්නයි වෙන්නේ. නෑ බලා මම මේ කඩම යන්න ආපු ගමන නෙමෙයි. මම තව සති දෙකක් විතර ඉඳලා තමයි යන්නේ. සති දෙකක්? මොන්ඩක බං හොඳ වැඩක් කරන්න. අනේ කොච්චර ලොකු දෙයක්ද නැන්ද? මට තනියක් නෑනේ එතකොට. මේ නැන්ද තේ බුරක්වත් බිව්වේ නෑනේ. අපි යන්කෝ ගෙට. යන්කෝ. බලමුකෝ අපි සති දෙකක් ඉන්න හැටි. වෙන්න නැන්ද තේ ගෙනාවා. බීලා මින්මුකෝ ඉතින්. අනේ නැන්දි මොකද්ද වට උනේ කෝ? තාත්තට මොකද්ද උනේ? අනේ ඉන්න මම ටග්ගල ඇම්බුලන්ස් එකට කතා කරනකොට ඉන්න. හෙලෝ මේ ඇම්බුලන්ස් එකෙන්ද කතා කරන්නේ? මට එන්න මේ අපේ ගෙදර ලෙඩෙක් ඉන්නවා. මිස්සි ලෙඩේ. ඔව් මේ දැම්මම ඉන්නේ. හරි. නැන්දි පොඩ්ඩ ඉන්න. ඉක්මනට එයි දෙනියා. නැන්දි. මෙතන සති දෙකක් ඉන්න. ඒ වදෙත් ඉවරයි එහෙනම්. අම්මේ.